ආයිබෝවන් අද ඔබට මම ගෙන එන්නේ ව්‍යායාම කීපයක් මේක උදරයේ මාංශපේශීන් ශක්තිමත් කරගන්න උදරය වටා තියෙන මේද ප්‍රමාණය දහනය කරගන්න කරන ව්‍යායාම කීපයක් තමයි අද මම ගෙනෙන්නේ ඒවා යෝගාසන කිරීමට ප්‍රධාන වශයෙන්ම උපකාර වෙනවා මේ කරන ව්‍යායාම ටික අපි බලමු කොහොමද මේ ව්‍යායාම කරන්න කියලා. කකුල ඉදිරියට දිග ඇරලා උඩුපිරි අතර හොඳට දිගා වෙන්න. අත් දෙක උකුල දෙපැත්තෙන් අල්ල පොළවට තබා ගන්න. හොඳට කොන්ද ඍජු කරලා අකුල් විලුඹට විලුඹ ලං කරන්න. මහා පටන්ගෙන එකින් එක ගාව ගන්න. දැන් හොඳ උස්මක් ගන්න ගමන් අකුල් දෙක අංශක 90ට උස්සන්න. මේ කියන්නේ ලෙග් රේසස් කියලා. පාද ස්වීම. දැන් හොඳ උස්මක් ගන්න ගමන් ඉස ඔසවලා. උස්ම පිට කරලා යවලා. උස්ම ගනිමින් කකුල් දෙක බාන්න පල්ලෙහාට. 1 පිට කරමින් උස්ම up. 2 up. 3 up. 4 up 5 up 6 up 7 හොඳට උස්ම ගනිමින් කකුල් බාන්නේ උස්ම පිට කරමින් කකුල් ඔස්සන්නේ 8 up 9 up 10 up හොඳට අපේ කකුල් දෙක තියාගන්න හොඳ උස්ම කාම් පිට කරන්න ඒ වගේ සෙට් 3ක් 10 සෙට් 3ක් කිරීමෙන් දවසකට ඔබට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපි බලමු දෙවැනි ඉරියව්ව නැත්නම් දෙවැනි ව්‍යායාමය කොහොමද සිද්ධ කරන්න කියලා. අත් දෙක දෙපසට දිග ආරිනවා. දැන් හොඳ උස්ම ගන්න ගමන් පාද ලං කරනවා විලුඹ අල්ලනවා දිග ආරිනවා. 1 2 3 පාද බිම තියන්නේ නැහැ 4 5 6 7 8 9 10 right මේ විදිහට අල්ලගෙන ඒ වගේ සෙට් 3ක් 10 සෙට් 3ක් දවසකට කිරීමෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු තුන්වෙනි ආකාරය මොකක්ද කියලා. අත් දෙක පිටිපස්සට දිගාන ඔස්ස දෙපැත්තේ. දැන් වම් කකුල උස්සනවා දකුණු අත වම් කකුලට ලං කරනවා මේ විදිහට. එහෙමයි. බලන්න හුස්ම ගනිමින් පිට කරමින් මේ ක්‍රියාවලිය යෙදෙන්න. 1 2 3 4 5 6 7 8 9 10 අත් දෙක පොළවේ තියන්නේ නැහැ. කකුල් දෙකත් පොළවේ තියන්නේ නැහැ. එක මෙහෙම ක්‍රියාවලියක් විදිහට දිගටම යන්න ඕනේ. 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 7 8 9 10 ඒකෙන් සෙට් ඒක දෙපැත්තට මාරු වෙන කකුල ස්වභාවයේ ආකාර 40ක් කවුන්ට් 40ක් ඒවා දෙකක් කරන්න. ඒවා තුලින් ඔබට කිසි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. අයිබෝන් තවත් දවසක අපි හමු වෙමු.